සුදසක් ඉතින් ඔන්න ගෙනත් තියෙන ඔයාලට තවත් තවත් වීඩියෝ එකක් කරන්න ඔයාලට ගෙනත් තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වේවි. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ එන්ට්‍රි මොඩියුල් එකක් ගැන. එන්ට්‍රි මොඩියුල් එකක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේක ඔයාලට පර්ෆෙක්ට් එන්ට්‍රි සෙටප් එකක් වෙයි. ඉතින් මේක MMBM එකට සමානයි. හරිද? පොඩ්ඩක් ඒව හා සමානව යනවා. ඒ වගේම තමා මාකට් එකේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම කන්සල්ටේෂන් එකක් ගිහිල්ලා තියෙනවාට පේන්න ඕන. හරිද? ඊට පස්සේ මේ කන්සල්ටේෂන් එක බ්‍රේක් කරනවානේ. බ්‍රේක් කළා එනවා පල්ලෙහාට එක පුල් බෑක් එකක්. එක පුල් බෑක් එකක් කියලා ආයෙ මාකට් එකට එනවා. ආයෙ මෙහෙම පුල් බෑක් එකක්. ආයෙ මෙහෙම උඩට එනවා. කොහොමද සාමාන්‍ය මාකට් එක යන්නේ? හරිද? මේක ගොඩක්ම 1 minute 2 minute 3 minute වගේ ස්කැල්පින් ගහනවා නම් ඔයාලට ගොඩක් high probability වෙයි. හරිද? මම මේ කතා කරන්නේ මාකට් මේක buy module එක නෙමෙයි. හරිද? MMBM එක නෙමෙයි. හැබැයි ඒ module එක හා සමාන මේක දැන් මේ consolidation එක යනවා. එතකොට previously දැන් මෙතන consolidation එක ඊට පස්සේ මෙහෙට accumulation එක මේක දැන් මෙහෙම උඩ පැත්තට යන්නේ මාකට් මේක sell module එකනේ. එතකොට මේකේ මාකට් මේක buy module එකේදී වෙන්නේ මේ මෙහි original consolidation එකක් හදලා ඊට පස්සේ accumulation 1 accumulation 2 ඊට පස්සේ මෙන්න මෙහෙන් අපි RTO එක බලලා හොම ගහන එකක් නේ සාමාන්‍යයෙන්. මේකේ එහෙම නෙමෙයි. හරිද? මේකේ consolidation එක වෙනවා. හරිද? consolidation එක වෙනවා. වෙලා ඉවර වෙලා මේක මම price action එකකින් ඉගෙන ගත්ත දෙයක්. එතකොට ඒ වගේම order flow දන්න ඇති order flow concept එක නෙමෙයි market එකේ බලන order flows. එතකොට අන්න order flow එකකින් තමයි entry ගන්න. එක්තරා විදිහක order flow එකක්. හරිද? එතකොට මේ order flow වලත් ගොඩාක් බලන විදිහ advance කතා කරන්න තියෙනවා. ඉතින් ඒව ගොඩක් advance level අපේ mentorship එකේ join වෙනවා. ඔයාලට මේ දේවල් ටික දැනගන්න පුළුවන්. දැනට මම setup එක කියලා දෙන්නම්. එක setup එකක්. එතකොට මෙතන මාකට් එකේ ඔයාලා දකින්න ඕන කන්සල්ටේෂන් එකක් වෙලා තියෙනවා. මේ කන්සල්ටේෂන් එක වෙන්න ඕන මොකක් හරි POI එක. ඒ කියන්නේ අප් වෙන්න හරි ඩවුන් වෙන්න හරි ඔයාලට එන්ට්‍රි එකක් ගන්න සුදුසු higher time frame PDR එක මේ දේ වෙන්න ඕන. හරිද? PDR එක මේ දේ වෙනවා. උනාට පස්සේ මාකට් එක ගලවගෙන යනවනේ. මේට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට ඇවිල්ලා ආයෙ උඩට යනවා. එතකොට දැන් මාකට් එක මෙහෙම බයි වෙනවා නම් මේ පල්ලෙහාට එනවා නේද මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල අපිට ගන්න පුළුවන් එන්ට්‍රි එකක් බලන්න. හරිද? මේක එක විදිහක OB එකක් විදිහට ගන්නත් පුළුවන්. ඉස්සලා කිව්වා වගේ bullish order flow එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකෙන් අපි එන්ට්‍රි එක ගන්නවා. මේක මෙතනින් හරි මෙත 150න් හරි ඔයාලට බලන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන 150. මෙහෙම මේ විදිහට. ඊට පස්සේ ආයි මාකට් එකේ මෙතන මාක් කරගන්නවා. මෙතනින් එන්ට්‍රි ගන්න. ආයි මෙතන මාක් කරගන්නවා. මෙතනින් එන්ට්‍රි ගන්න. ඔයාලට මාකට් එකේ මෙන්න මේ ප්‍රීවියස්ලි තියෙන හයිස් ගලවන කියන්නේ ERL ගන්නකම් නැත්නම් මෙහි තියෙන හොඳ PDR එකකට එනකම් මේ දේ කරන්න පුළුවන්. ලෝ ටයිම් ෆ්‍රේම් නම් ගොඩක් හොඳයි. මම මාකට් එකේ කිහිපයක් පෙන්නන්නම්. මෙන්න මෙතන එකක් තියෙනවා. මම අරන් තියෙන නම් කන්සල්ටේෂන් එකේදී මම මේ කතා කරපු එක මෙතන තියෙනවා. හරිද? එතකොට මම මෙතන 6 time frame PDR එකක් මාක් කරගෙන තියෙනවා. හරිද? මම යන්නම් 1 minutes. 1 minutes ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න ওই PDR එකේ ඇතුළේදී මාකට් එකේ ඔයාලට පේනවා accumulation එකක් වෙලා තියෙනවා. කියන්නේ consolidation එකක් වෙලා තියෙනවා. consolidation එකක් වෙලා ඉවර වෙලා මේ බලන්න මම අර කිව්ව විදිහට මාකට් එකනේ. මෙතන මාකට් එකද consolidation එකක් side way movement එකක් ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙම උඩට ගියා පල්ලෙහාට ගියා. මේ මාකට් එක උඩට ගියා පල්ලෙහාට ආවා. ආය උඩට ගියා ආය පල්ලෙහාට ආවා. එතකොට බලන්න මේ මෙහෙට උඩට ගියා පල්ලෙහාට ආවා. එතකොට මම අර කිව්ව zone එකනේ. මෙන්න මේක. මෙන්න මේක මාක් කරා. එතකොට මේක 150 ගන්න කිව්වේ ගොඩක් දුරට මේක 150 ගන්න එනවා මේ. ඊට පස්සේ උඩට ගියා මාකට් එක මෙන්න ආව 150. එතකොට මෙතනින් ඔයාලට එන්ට්‍රි එක ගහ ගන්න පුළුවන් නේ. මෙහෙම එන්ට්‍රි එක ගහ ගන්න. හරි තිබුණා ටාගට් කියලා. ඊට පස්සේ ආයෙ බලන්න ආයෙ මෙහෙට ඇවිල්ලා මෙන්න මෙහෙම උඩට මේක ගැලවුවා. ඊට පස්සේ මම කිව්වා ආයෙ මෙන්න මෙතන කියලා මේක. ඊට පස්සේ ඒකෙත් බලන්න මේ 150ට ඇවිල්ලා මාකට් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ප්‍රයිස් ඇක්ෂන් එකේ රේට් කරන්න ඔයාලට මේකෙන් ලස්සන එන්ට්‍රි එකක් ගහ ගන්න පුළුවන් කිසි ඉෂුවක් නැතුව මාකට් එකේ ගැන අවබෝධයකින් ඉන්න. දැන් මේ ආයෙ මෙතන බලන්න මේක මේ මෙහෙම මාක් කරා මේක 150න් ගැව්වා. හරි. මතක තියාගන්න මේක මේ විදිහට මාකට් එක මූව් වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න ලෙවල් වලට යනකම්. ආයෙ මේ පැත්තෙන් කන්ෆර්මේෂන්ස් දුන්නොත් මෙහෙම මාකට් එක ෆේල් කරන්න යන්න පුළුවන්. ඉතින් මේක higher time frame බලන්න එපා. ඒ කියන්නේ 15 minute 10 minute වගේ higher time frame බලන්න එපා. හරිද? හේතුව තමයි එතකොට මේවා BOS නේ. එතකොට මේක inducement ඊට පස්සේ structure එකේ factor ද swing ද ඒ දේවල් බලන්න ඕන වෙනවා. ඉතින් 1 minute 15 seconds වගේ බලද්දී ඔයාලට මේකේ ස්කැල්පින් කරන කට්ටියට. ඒ කියන්නේ ලොකු කන්ෆර්මේෂන්ස් ටිකක් බලන්න අමාරු කට්ටියට මෙන්න මේක watch කරලා lower time frame 1 to 2 වගේ entries ටිකක් ගහගෙන යන්න පුළුවන්. 1 to 2 1 to 3 වගේ ස්කැල්පින් entries ටිකක් ගහගෙන යන්න පුළුවන්. හරිද?
ඉතින් මාකට් එක මෙන්න මෙහෙට ආපු මෙන්න මේ කියන්නේ පුල් බැක් එක අනිවාර්යයෙන්ම රිකවර් කරන්න මාකට් එක එනවා. ඉවලෙම වගේ ගොඩක් දුරට එනවා මාකට් එක. හරිද? ඔයාලට දැන් මේ මෙතන බලා ගන්න මේ මෙතන ඔන්න කන්සෝලිඩේෂන් එකක් ගිහලා දෙනවා හයි ටයිම් ෆ්‍රේම් කී ලෙවල් එක වැඩිලා වෙන්නද. හරිද? මෙතන කන්සෝලිඩේෂන් එකක් ගිහලා ඊට පස්සේ බලන්න මම කිව්ව විදිහට මේ මෙහෙට ගියා. ඊපස්සේ මෙන්න මේ ඒරියා එකේ ගත්තා මාකට් එක. ආයෙ පල්ලෙහාට. ආයෙ මේ ඒරියා එකේ ටැප් කරා මාකට් එකේ පල්ලෙහාට. ඊට පස්සේ ආයෙ මේ ඒරියා එකට ආවා ආයෙ මාකට් එකේ පල්ලෙහාට. හරිද? මේ lower time frame 1 minute 15 seconds 2 minute වගේ බලන්න කන්සෝලිඩේෂන් එක. ඊට පස්සේ මේ කිව්වේ මම legs ටික. මේ තියෙන legs ටික. ඉතින් මේක මේ ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා පහසුවෙන් බලන්න. හැබැයි රීසන් එකක් ඇතුව ඇඩ්වාන්ස් ලෙවල් මාකට් එක මූව් වෙන මොඩියුල් එකක් ගේන්න කියලා. ඉතින් මේක ඇඩ්වාන්ස් ලෙවල් මාකට් මොඩියුල් එකක් මෙතන තියෙනවා ඇත්තටම. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාකට් මේක බයි මොඩියුල් එක හා මාකට් මේක සෙල් මොඩියුල් එක. හැබැයි ඒකේ විදිහට ප්ලේ වෙලා නැහැ. හරිද? ඒකේ විදිහට ප්ලේ වෙලා නැහැ. අපි අර කියන්නේ වහිතන්ඩෝ දැන් මෙතන හරිනම් සාමාන්‍යයෙන් මාකට් මේක සෙල් මොඩියුල් එක හැදෙනවා. මේ සෙල් මොඩියුල් එකේ මේ ඇකියුමුලේෂන්ස් වල ටැප් එකේ තමයි අපි එන්ට්‍රි ගන්න. සාමාන්‍යයෙන් ඇකියුමුලේෂන්ස් ටිකත් බලලා ඉවර වුණාට පස්සේ තමයි අපි මේ පැත්තේ තියෙන PDR එකකට ආවට පස්සේ මේ උණ මූව් එක රීඩ් කරලා සපෝට් එකකට අරගෙන අපි මෙහෙන් එන්ට්‍රි එක ගන්න. ඉතින් මේ ඒක නෙමෙයි. හරිද? මේ මොඩියුල් එක හැදෙන්න කලින් හැදීගෙන යද්දි ගන්නවා වගේ දෙයක් තියෙන. ඉතින් මේක high probability. ගොඩක් හොඳයි ඔයාලට බලන්න පුළුවන්. හරි. ඉතින් මේ කන්සෝලිඩේෂන් එක වෙන්න පුළුවන් මේ වගේ high එකක් හෝ low එකක් මාකට් එක ස්විප් කරලා ඔය දේ මෙහෙම වෙලා තින්න පුළුවන්. එක ඉෂුව එකක්. ඉතින් මේක හොඳට බැක් ටෙස්ට් කරන්න ජර්නල් කරන්න වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් කෙටි විනාඩි කිහිපයක වීඩියෝ එකක් ඔයාලට මෙතන ලස්සන ස්කැල්පින් ගන්න එන්ට්‍රි සෙටප් එකක් කරන කතා කරලා තියෙනවා. ඉතින් මම හිතන වීඩියෝ එක වැදගත් වෙන්න තියෙනවා. පල්ලෙහා තියෙන අපේ group links join වෙන්න අමතක කරන්න එපා. පල්ලෙහා තියෙන group link අනිවාර්යයෙන්ම join වෙන්න ඕන group එකක් තමයි bio එකේ තියෙනවා Telegram එකේ bio එකේ තියෙනවා group link එක. මේ group link එකෙන් ගිහිල්ලා join වෙන්න ඔයාලට පුළුවන් free signals ඊට පස්සේ market එකේ free updates මේ වගේ analysis ගොඩක් දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අමතක නොකර group එකට join වෙන්න. හරි. එහෙනම් මේ වීඩියෝ එක එන්න කරන්න like කරන්න subscribe කරන්න ඒ වගේම share කරන්න. තව මේ වගේ වීඩියෝ එකකින් අපිට බලාපොරොත්තු වෙන්න ඉල්ලන්නම්. සුබ දවසක්. ජය වේවා.